ආයාලුනේ රජබේ හර්ෂද සිල්වා කියන කාලකන්‍යා මචං අනුර කුමාර සහෝදරයා මචං රට ගිහලා ආපහු ජෙට් එකේ ආව එක මාර ප්‍රශ්නයක් කරගෙන දගල්නවා මචං. ඒක පැහැදිලිව මචං ආණ්ඩුව එකෙක් මැදිහත්ලා පැහැදිලි කරනවා මචං මේ විදිහට ආවේ කියලා. එහෙම කියද්දිත් මචං පාර්ලිමේන්තුව ඇදගෙන මුන් දගලනවා. එතකොට මචං හිටපු ජනාධිපති මචං රනිල් වික්‍රමසිංහ මහත්තයා රට කීපාරක් ගිහිල්ලා බිලියන කීයක් නාස්ති කරාද? ඒවා ගියේ පෞද්ගලික ගමන්ද? අනික තනි මිනිස්සෙක් ගියාද? රනිල්ගේ සෙට් එකම සමාන වෙලට එක දාන් ගිහිල්ලා. ඒක අත්තාතෝ ගද්දි මචං මුන් කතා කරේ නෑ. දැන් මචං මේ මුන්ට තියෙන ප්‍රශ්නේ මචං මේ මිනිස්සයා මචං මේ රට ගිහිල්ලා ජෙට් එකේ ආයක දාම මුන්ට ප්‍රශ්නයක් කළා තියෙනවා. රාජපක්ෂවල වච්චර හොරා ගද්දි මචං ඒව දෙනුන්නේ නෑ මචං මුන්ට. ඈ පවුල් පිටින් ගිහිල්ලා මචං අපේ රටවල ලාතල් ගද්දි එයා පෙවන්නේ හර්ෂලාට. මුන් වගේ කාලකන්නින්ට මචං කතරේ ගහපු උඹලා දුක් කෑල්ලා. ඒත් එක්ක මචං නාම රාජපක්ෂයි සජ්ජය මචං මේ වැලෙන්න හදනවා උන් දෙන්න කියලා. කොහෙද දෙන්නලා තියෙන්නේ? අවද්ද දෙන්නලා තියෙන්නේ. සජිත් පුතාණෝ මචං මේ නගර සභාවේ නගරාධිපති කරන්න හදන්නේ උගේ කොට්ටාසල් දිරන්න බැරි එකේ. මුන්ට තනිකර බං සායික වෙලා තියෙන්නේ. ඒකින්ද ජයවේවා මචං මාලිමාවට. උඹලා එදා යගේම ඉඳලා අනුර කුමාර ස්ථානකටත් ඔගේ ඇත්තට මැසේජ් එකක් තියෙනවා. මොකද දැන්වත් මචං ක්වික් කරලා ගන්න තියෙන ඩිසිෂන් එක අරගෙන මේ වැඩේ පැහැදිලි කරා. ඒකත් එහෙමයි මචං ඡන්ද අඩු වෙනවා අනිත් හේතුව තමයි මේ මම දකින විදිහට ඕක මචං ගමේ ඡන්දනේ හිතවත්කමට ඥාතිකමට සිංහලයේ ඇටි දන්නවනේ මචං හැමදේම සතියෙන් හැමද කාලා කන්නේ මචං සිංහල කියන්නේ. කාලා දැම්ම ඒ අරගෙන ලොකු දෙයක් උතන වෙලා නැහැ. ඒකයි අර ලක්ෂ 23 අඩු වෙලා තියෙන්නේ. ඒ කොහොම වුණත් ජය ආණ්ඩුව